කලින් සිලබස් එකේ නෑ මේ අලුත් සිලබස් එකේ ගොඩක් වෙලාට අහලා නැති ප්‍රශ්නයක් මේක අහන්නත් ඉඩ තියෙනවා ගොඩක් වෙලාවට නිව්ටන්ගේ නියම සම්බන්ධව සහ ආකිමිඩිස් නියම සම්බන්ධව කම්බයින් කරපු ක්වෙස්චන් එකක් හැටියට මේක අහන්න ඉඩ තියෙනවා. ඒක අහන එක අවස්ථාවක් තමයි දැන් මෙතන තියෙන අතර බෝට්ටු කරුවෙක් බෝට්ටුවේ ගමන ආරම්භ කරන ෆිෂර්මන් කෙනෙක් හරි බෝට්ටුවේ ගමන ආරම්භ කරන අවස්ථාවක්. එතකොට යා ගමන ආරම්භ කරනකොට බලයක් ගන්න ඕන ළමයි මේ ගමනේ ටිකක් දුර යන්න නම්. තේරුණා? එතකොට යාට වැඩේ ලේසි. ඉතින් අය ඒ සඳහා කරන්නේ බාහිර බලයක් ගන්න ඕන නම් තමයි මෙතනින්. ඒ කියන්නේ මේ ඉවුරෙන් බලයක් ගන්න පුළුවන් මෙයාට මේ කකුල හරි නැත්නම් එයා පාවිච්චි කරන හබල හරි පාවිච්චි කරලා බලයක් යොදන්න පුළුවන් මේ ඉවුරට. එතකොට ඉවුරනුත් එයාට විරුද්ධ බලයක් යොදනවා. එතකොට අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි මොන නියමයේද මෙතන ඇප්ලයි වෙන්නේ කියලා නිව්ටන්ගේ මොන නියමයක්ද ඇප්ලයි කරන්න කියලා මෙතන අහන්න පුළුවන්. එතකොට අපි එතනදී දෙන්න ඕන උත්තරේ තමයි නිව්ටන්ස් third law. නිව්ටන්ගේ තුන්වෙනි නියමය. නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් කියන්නේ සෑම ක්‍රියාවකටම සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ක්‍රියාවක් පවතී කියලා නේද? බල සමානයි රියැක්ෂන් එක ප්‍රතිවිරුද්ධයි. ඒ කියන්නේ මේ පැත්තට බලයක් යදනකොට ඊට සමාන බලයක් ඊට ප්‍රතිවිරුද්ධව යදනවා කියන නිව්ටන්ස් third law එක. තුන්වෙනි law එක තමයි මෙතනදී ඔයගොල්ලෝ ඇප්ලයි කරගන්න ඕනේ. ඊළඟ තමයි දැන් අපෙන් ඊළඟට අහන ප්‍රශ්නයක් තමයි මෙයා අපිට දීලා තියෙනවා question 1 එකේදී අහනවා මෙන්න මෙහෙම එකක්. මෙයා ගිලිලා තියෙනවලු මෙයා මේ ෆ්ලෝට් වෙලා ඉන්නේ මේකේ ෆ්ලෝට් වෙනවා කියලා කියන්නේ ආකිමිඩිස් ලෝ එක තමයි ඇප්ලයි වෙන්නේ. ආකිමිඩිස් ලෝ එක අපි දන්නවා ඔබ්ජෙක්ට් එකක් ලික්විඩ් එකක පාර්ෂලි කියන්නේ සම්පූර්ණයෙන් හෝ කම්ප්ලීට්ලි හෝ පාර්ෂලි සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් එයා සබ්මර්ජ් වෙලා ඉන්නවනේ ගිලිලා ඉන්නවනම් එයා මොනවා වෙනවද? ඊට සමාන වතුර ප්‍රමාණයක් තරලයක් එළියට යනවා කියලා ලෝ එකේදී උගන්වනවා. ඒ කියන්නේ මොකක් හරි මේ තරලයක වස්තුවක් සම්පූර්ණයෙන් හරි භාගයට හරි ගිලිලා තියෙනවා නම් ඒ බරට සමාන තරලයේ පරිමාවක් වොලියුම් එක ඩිස්ප්ලේස් වෙනවා කියන එක තමයි නිව්ටන්ගේ මේ කවුද ආකිමිඩිස් ලෝ එකෙන් කියන්නේ. ඒකට කලිනුත් අපි මේක පැහැදිලි කරලා තියෙනවා. දැන් ආකිමිඩිස් ලෝ එකේදී ඒකේ අප්‍රස්ට් එකට සම්පූර්ණයෙන් මේක බලපාන. මොකද මෙයාගේ බරයි අප්‍රස්ට් එකයි සමාන වුණොත් තමයි එහෙම පාවෙන්නේ. තේරුණා? කියන්නේ එයාගේ බර වැඩි වුණොත් මේක පල්ලෙහාට ගිලෙනවා. ඊළඟට අප්‍රස්ට් එක වැඩි වෙන්න දෙයක්වත් නැහැ. එහෙම වුණොත් ඉතින් උඩට යනවා. ඒ කියන්නේ එතනදී එහෙම එකක් වෙන්නේ නැහැ නේ. ඒකට මෙයා මේ පාවෙනවා කියලා කියන්නේ මේ U එකයි කියන අප්‍රස්ට් එකයි පල්ලෙහාට තියෙන බරයි සමානයි මේ වෙලාවේ. එතකොට අපි සාමාන්‍යයෙන් ගලක් වගේ දෙයක් වතුරට දැම්මොත් ඒක ගිලෙනවා. නැවක් වගේ එකක් වතුරට දැම්මොත් එයා ගිලෙන්නේ නැහැ. එයාට බර පටවන්න පුළුවන්, බඩු අදින්න පුළුවන්, ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ වගේ සාමාන්‍යයෙන් අපි මාළු අල්ලනකොට හරි වතුරේ තියෙන මොකක් හරි වෙන කටයුත්තකදී හරි මේ බෝට්ටුව නම් පාවිච්චි කරනවා. එතකොට ඒකේ වුණත් කට්ටිය යන්න එන්න මිනිස්සු දාගෙන හිට මෙහෙට යන්න පුළුවන්. ඒ වෙලාවට මේකේ බරක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙතන මෙහෙමයි. මෙයා ගිලිලා තියෙන වොලියුම් එක හොයාගත්තොත් මෙයා සබ්මර්ජ් ඒ කියන්නේ ලික්විඩ් එකේ ගිලිලා තියෙන වොලියුම් එක දුන්නොත් බර හොයන්න පුළුවන් වෙන්න ඕනේ. කොහොමද බර හොයන්නේ? අපි බලමු මේකට පාවිච්චි කරන ඉක්වේෂන් එකක් තියෙනවා. මෙන්න මෙහෙම. D equals mv. D සමාන mv කියන ඉක්වේෂන් එක අපිට මෙතනදී ඇප්ලයි කරගන්නම වෙනවා. මේක අනිවාර්යෙන් දැනගෙන යන්නත් ඕනේ. O level A level කියලා නෑ. A level ළමයින්ට නෙමෙයි මම කියන්නේ O level කට්ටියට. A level කට්ටිය කියන්නේ මීට වඩා ගොඩාක් ඩීප් ඉගෙන ගන්න කට්ටියක්. එයාලාගේ ලෙවල් එකට යන්න තමයි ඔයගොල්ලන්ට මේ O level කරගන්න කියලා කියන්නේ. ඒකට O level වලදී මේ අපි මේ නොලෙජ් එකවත් ඇප්ලයි කරගන්න බැරි නම් A level වලට යන්න බෑ මේවා කරගන්න. ගියොත් ලොකු මහන්සියක් වෙන්නේ නැතුව කරගන්න අමාරුයි. ඒ නිසා මේවා එකක් තමයි ඔයගොල්ලෝ ගෙස් කරගන්න පුළුවන්. සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕනේ. ලොකු දේවල් අහන්නේ නැහැ O level වලදී. තාම සරල දේවල් අහන්නේ. ඒවා අවුරුදු ගාණක් තිස්සේ ප්‍රැක්ටිස් කරලා එන්නේ. අවුරුදු 3-4ක් කියලා දීලා තමයි අන්තිමට මේ වගේ ප්‍රශ්න අහන්නේ. ඒකට ප්‍රශ්න තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ අපි දන්න තියරි ඇප්ලයි කරගන්න ඕනේ. හරියට සෝල්විං සුළු කිරීම කරලා උත්තර ගන්න ඕනේ. ඒක මාරම ලේසි වැඩක්. කල්පනාවෙන් කරගන්න ඕන වැඩක් තියෙනවා. එතකොට මෙතන D equals mv අපිට දීලා තියෙනවා මෙයා ගිලිලා ඒ කියන්නේ වතුර ගිලිලා තියෙන වොලියුම් එක දීලා තියෙනවා. වොලියුම් equals 0.5 cubic meters. වොලියුම් එක දීලා තියෙනවා 0.5 cubic meters කියලා. වොලියුම් එක දන්නවනම් අතර මේකේ වොලියුම් එක විතරක් දීලා බෑ මේ. වොලියුම් එක විතරක් දීලා බෑ. මෑස් එක හොයන්න නම් ඩෙන්සිටි එක දෙන්න ඕනේ. ඝනත්වය දෙන්න ඕනේ. ඩෙන්සිටි එක දුන්නොත් තමයි මේකට අපි ඇප්ලයි කරලා මේක වන්න. මොකද
ඩෙන්සිටි එක හොයාගෙන වෙන දෙයක් කරගෙන එන්න තරම් සිලබස් එක ලොකු නෑ. මාකින්ස් සෝරි සිලබස් එක ලොකු නෑ. ඒ සිලබස් එක ඇතුලේ උගන්වන දේ අනුව තමයි අපිට මේවා ප්‍රශ්න අහන්නේ. මොකද මේවා හොයාගෙන එන්න ක්‍රම තියෙනවා. ඒක A level වලටවත් යන්න ඕනේ. එතකොට එහෙදි තමයි ඔය ටිකක් ඩීප් දේවල් ඉගෙන ගන්න හම්බෙන්නේ. A level physics වගේ දේවල්, combined maths වගේ දේවල් කරනකොට මේ ඒවා හැදුන හැටි කොහොමද කරන්නේ කියලා කියලා දෙනවා. එතකොට අපි බලමු මෙයා දීලා තියෙන මේ density එකට මොනවද density එක. අපි දන්නවා මෙතන තියෙන්නේ වතුර. එතකොට මේ වතුරේ density එක අපි සාමාන්‍යයෙන් දන්නවා D equals 1000 kilograms cubic meters. ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි. එතකොට density එක දන්නවා, volume එක දන්නවා. මේක ගෙනල්ලා මෙතෙන් apply කරන්න බලන්න. apply කරලා දෙනවා. density එක වෙනකොට අපිට දාන්න 1000 kilograms per cubic meters. m කියන්නේ අපි හොයන කෙනා, අපි හොයන්න යන කෙනා. අපෙන් අහන්නේ mass එක. පළවෙනි ප්‍රශ්නේ එමය තියෙන්නේ. 0.5 cubic meters එයා මේකේ ගිලිලා තියෙනවා. එයා තමයි ඒකේ volume එක. අපෙන් අහනවා what is the mass of this object කියලා. මේකේ මේ බෝට්ටුවේ බර කීයද කියලා අහන්නේ මේ වෙලාවේ. මේ වෙලාවේ මෙයා විසින් පල්ලෙහාට ඇති කරන බර m. එතකොට මෙතන 0.5 කියලා දාගමුකෝ අපි. cubic meters කියලා. මේව දාගන්න. මේ cross multiply හරහාට වැඩි කරාට පස්සේ 1000 kilograms මම මේ කියලා දෙන්නේ O level ළමයින්ට. එතකොට O level ළමයි මේ ප්‍රමාණයෙන් දැනගත්තාම ඇති. ඊට වඩා ලොකු knowledge එකක් ඕන නම් A level වගේ දෙයක් කරන්න ඉස්සරහට යන්න. දැන් ඒකට යන්න තමයි මේ support එක. එතකොට මේක multiplied කරාට පස්සේ පේනවා මේක multiplied වුණාම 500 kilogram කියලා එනවා ළමයි. අන්තිමට අනිවාර්යෙන් unit එක දාන්න ඕනේ. අතරමැදින් unit තිබ්බත් නැතත් ප්‍රශ්න නැහැ. අන්තිමට unit එක තියෙන්න ඕනේ මේ physics කරනකොට. chemistry වල නම් හැමතැනම unit එක හරියටම apply වෙන්න ඕනේ. නැත්තම් ඒවා වැරදි. හරි. මේ කිලෝග්‍රෑම් මේක ඇවිල්ලා මෙයාගේ බර මෙයාගේ මේ ස්කන්ධය mass හරිද? හැබැයි මේගොල්ලෝ අහන්නේ mass එක නෙමෙයි බර කියලා කියන්නේ පල්ලෙහාට තියෙන mg weight එක. mg හොයනවා කියලා කියන්නේ මෙයාගේ වැඩි කරගන්න ඕනේ කියනද gravitational acceleration එක m දන්නවා g තමයි 10යි කියලා කියන්නේ. ඒකට 500 kilogram 10න් වැඩි වෙන්න ඕනේ. 10 කියන්නේ ළමයි gravitational acceleration එක. මේ mg කියන්නේ යාට. m කියන්නේ mass එකට, g කියන්නේ gravitational acceleration. කියන්නේ මේ ගුරුත්වජ ත්වරණය. ඒකෙන් වැඩි වුණාට පස්සේ මෙතන එනවා කීයද? 5000යි නිව්ටන්. අන්න නිව්ටන් 5000ක බරක් තමයි ළමයි මේ පල්ලෙහාට මේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒක තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හැටියට ගන්න තියෙන්නේ. මම මේක පෙන්නන්න මේක උඩින් යන්න. හරි. පොඩක් අපහැදිලි බලන්න. මෙතන එනකම් පේන මේ ටික පේන්න මේක. උත්තරේ මම මේ පැත්තට ගන්නම් මේ. උත්තරේ මෙහෙම. උත්තරේ එනවා 5000 නිව්ටන් කියලා. නිව්ටන් 5000යි කියලා උත්තරේ එනවා. ඕක තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හැටියට ගන්න තියෙන්නේ. මම ආයෙත් පැහැදිලි කරන්න. මේකේ වොලියුම් එක දුන්නොත්, ඒ කියන්නේ ගිලිලා තියෙන ඕනම එකක වොලියුම් එක දුන්නොත්, ඩෙන්සිටි එක දුන්නොත්, මෑස් එක හොයන්න මේක පාවිච්චි කරන්න. වෙන ඉක්වේෂන් මොනවත් නෑ ළමයි මෑස් එක හොයන්න. ඒ කියන්නේ ඩෙන්සිටි එක හොයාගන්නත් මේ දෙන්නයින් කවුරු හරි දෙන්නම ඕනේ. තේරෙනවද? දැන් ඩෙන්සිටි එක කියලා කියන්නේ ළමයි ඝනත්වය. ඝනත්වය කියලා කියන්නේ ඒකක පරිමාවක තියෙන ස්කන්ධය. ඒකක පරිමාවක තියෙන ස්කන්ධය කියන එක තමයි ඒ ඝනත්වය කියන්නේ. දැන් ඝනත්වය අපි දන්නා සාමාන්‍ය වතුරේ සහ ලුණු වතුරේ වෙනස් වෙනවා ඔක. දැන් සමහර තැන්වල තව ප්‍රශ්න අහලා තිනවා මුහුදේ තියෙන නැවක් කියන්නේ කරදියේ තියෙන එකක් මිරිදියට ආවට පස්සේ මොකද වෙන්නේ? කියන්නේ මුහුදේ තියෙන නැවක් අපි තල්ලු කරන් හරි කියන්නේ ඇදගෙන එනවා මේ ගඟකට. එතකොට ඒ වගේ තැනකදී එයා ගිලෙන ප්‍රමාණය වැඩිද අඩුද කියලා. එතකොට ලුණු වතුරට වඩා සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන අපි දකින ගංගාවල ඇලදොලවල තියෙන මේ වතුරේ ඩෙන්සිටි එක අඩුයි. එතකොට ගිලෙන ප්‍රමාණය වැඩි. ඩෙන්සිටි එක අඩුයි නම් ගිලෙන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඩෙන්සිටි එක තීරණය වෙන්නේ ඒ වොලියුම් එක ඇතුලේ තියෙන පාටිකල්ස් ප්‍රමාණය, ස්කන්ධය. ඒ නිසා ඒක දැනගෙනම ඉන්න ඕනේ. මේ ඉක්වේෂන් එක දැනගෙන ඉන්න ඕනේ. දන්නේ නැත්නම් ඔක බලාගන්න මේ වගේ ප්‍රශ්නයක් ආයි. මේ ඇවිල්ලා පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. තව ප්‍රශ්න තියෙනවා අපි බලමු ඊළඟ ප්‍රශ්න මොකක්ද කියලා. රයිට් ඊළඟ ගන්න බලන්න.